සුබ දවසක් ඔයාලා හැමෝටම ඔයගොල්ලන්ව ආදරයෙන් සාදරයෙන් Cakes Bloom YouTube channel එක වෙත පිළිගන්නවා. ඉතින් අද මම ඔයගොල්ලන්ට උගන්වන්න යන්නේ කප් කේක්ස් හදාගන්නේ කොහොමද කියලා. ඉතින් perfect කප් කේක් එකක් හදාගන්නේ කොහොමද? ඇත්තම කියනවා නම් මම ඔයගොල්ලොත් එක්ක share කරගන්න යන්නේ මම පුද්ගලිකව කප් කේක්ස් හදද්දී මුහුණ දීපු ගැටලු සහ ඒවා මම කොහොමද निराකරණය කරගත්තේ? ඒ problem එකට issue එකට කොහොමද මම answer එකක් හොයාගත්තේ? ඒ වගේම තමයි කප් කේක් එකක් හදීමේදී අපි සැලකෙන යුතු කරුණු මොනවද කියලා. ඔයගොල්ලෝ හැමෝම දන්නවා කප් කේක් අපිට හදාගන්න පුළුවන් අපේ normal cake batter එකකින්. නමුත් මම පර්සනලි කැමති රෙසිපි එකක් තමයි මේ අද ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගන්නේ. අද මම ඔයගොල්ලොත් එක්ක ටිප්ස් වගේ ෂෙයා කරගන්නවා කොහොමද පර්ෆෙක්ට් කප් කේක් එකක් හදාගන්නේ කියලා සහ ඉගෙන ගන්න නංගිලා මල්ලා හරි ඕනම කෙනෙක්ට කොහොමද මේ කප් කේක්ස් හරියට හදාගන්නේ ඉගෙන ගන්න කියලා. ඉතින් කප් කේක් එකක් හදද්දී බොහෝ ගැටලු මතුවෙනවා. මමත් මුල් අවදීදී බොහෝ ගැටලු මටත් මතුවුණා කප් කේක් එකක් සකසා ගද්දී. ඉතින් ඕගොල්ලෝ කප් කේක් හරි කප් කේක් ලයින් එක තෝරගන්න ඕනේ. සාමාන්‍ය කේක් ට්‍රේ එකට සාමාන්‍ය කප් කේක් ට්‍රේ එකට හරි කප් කේක් ලයින් එක තෝරලා ගන්න ස්ටෑන්ඩඩ් කප් කේක් ලයින් එක තෝරලා ගන්න. සමහරක් අයට කප් කේක් ට්‍රේස් නැති වෙන්න පුළුවන්. එතකොට ඔයගලන්ට සාමාන්‍ය කේක් ට්‍රේ එක අරගන්න. ඒ කේක් ට්‍රේ එකට කප් කේක් ලයින් එක තියලා ඒක බේක් කරන්න ගන්න. බැටර් එක කප් කේක් ලයින් එකට දාලා බේක් කරන්න ගන්න. ඉතින් බැටර් එක ග්‍රෑම් 40ක් කප් කේක් ලයින් එකකට සාමාන්‍ය ගාන ග්‍රෑම් 40ක් මෙෂර් වෙන්න ඕනේ. ඒ වගේම තමයි ඊට පස්සේ දැන් ඕගොල්ලොන්ගේ පාවිච්චි කරන oven එකේ උෂ්ණත්වය කොහොමද තියෙන්නේ කියලා ඕගොල්ලෝ දැනගන්න ඕනේ. සමහරක් oven වල ෆෑන් එක on කරන්න තියෙනවා. ෆෑන් එක on කරලා පුවාම on කරන්න අනිවාර්යෙන් ඕනේ. ෆෑන් එක on කරපුවාම මේ උෂ්ණත්වය නිසියාකාරව ෂෙයා වෙලා යනවා, සෙපරේට් වෙලා යනවා, වෙන් වෙලා යනවා. එතකොට ඒ oven එකේ උෂ්ණත්වය ගමන් කරන්නේ කොහොමද? සාමාන්‍යයෙන් මම මගේ oven එකේ කප් කේක් එක මම බේක් කරන්නේ 160 උෂ්ණත්වයට. හැබැයි මම 160ට ප්‍රීහීට් කරලා 150ට 140ට වගේ විනාඩි 25ක් වගේ විනාඩි 25ක් 30ක් මම දානවා ටයිමින් එක කප් කේක් එක බේක් වෙලා එන්න. ඕනම කප් කේක් එකක් මම අඳුනාගත්ත දේ තමයි උෂ්ණත්වය වැඩි වෙන කප් එකේ ලස්සන නැතුව යනවා. අර ලස්සන টොප් ඇත්තට මම කැමති පර්සනලි කප් කේක් එකේ ලස්සන টොප් එකක් එන එකට. ඉතින් ඒ টොප් එක නැතුව යනවා ඕනකට වඩා උෂ්ණත්වය රැඳෙනවා. ඒතර ඔයාගේ oven එකේ උෂ්ණත්වය ගැන ඔයා දැනගන්න ඕනේ හරියට. ඉතින් බලාගෙන ඉඳලා ෆස්ට් ටයිම් ඔයා කප් කේක් බේක් කරන කෙනෙක් නම් කප් කේක් එක ගැන බලාගෙන ඉඳලා ඒකේ උෂ්ණත්වය oven එකේ උෂ්ණත්වය කොහොමද ගමන් කරන්නේ? ඒකට කොහොමද අදාළ වෙන්නේ කියලා හඳුනා ගන්න. ඉතින් මම ඔයගොල්ලන්ට කියලා දෙන්නම් කොහොමද කේක් බැටර් එකේ ප්‍රැක්ටිස් එක හදාගන්න කියලා. අද මම ඔයගොල්ලොත් එක්ක ටිප්ස් දෙකක් ගැන කතා කරා. ඉතින් මම කැමතියි දැනගන්න ඕගොල්ලොත් කප් කේක්ස් එකසේවෙන්ද මුහුණ බාපු ගැටලු මොනවද කියලා. කමෙන්ට් කරන්න යට කමෙන්ට් සෙක්ෂන් එකේ ඔයගොල්ලන්ට බලපෑපු ගැටලු මොනවද කියලා. ඉතින් මේ ෆස්ට් ලෙසන් එක හැටියට සෙකන්ඩ් ලෙසන් එක ඉදිරියට දෙනවා. මම එතකොට ඔයගොල්ලන්ට පැහැදිලි කරනවා මොන ටිප්ස්ද අවශ්‍ය වන්නේ කියලා. එතකන් ඔයගොල්ලන්ට සුබ දවසක්. Thank you so much.